එලාර රජු පරාජය කර මෙම දේශය එක්කල පසු මගේ සිතත තිබුණේ එකතෙක ආශාවක්. ඒ තමයි මේ ලක්පොළොවේ බුදුන් වහන්සේ වෙනුවෙන් අහසිබින මහා මන්දිරයක් හදන එක. ක්‍රිස්තුපු 149 වසරේදී මම රුවන්වැලි මහා සය ඉදිකිරීමට ආරම්භ කළෙමි. අත්තිවාරම සහ පුදුම සහගත වැඩබිම. කවුරුත් දන්නේ නැහැ මේ සයේ අත්තිවාරම කොච්චර ශක්තිමත් කියලා. මම රියන් 7ක් ගැඹුරට පස හාරලා ඒ පතුලට රත්තරන් රිදින මුදින කිනඩ බෙවේ අකඩ දාලා අලිලව එක පාගලා තද කළා. ධාතු නිදන් කරන දවසේ මුළු අහසම දිව්‍ය සලු වලින් වැහිලා තිබුණා වගේ මට මතකයි. ධාතු නිදන් කරන දවසේ මම රජෙක් විදියට නෙවෙයි, එදා මම දනින් වැටුනේ බුදුන්ගේ ශ්‍රාවකයෙක් විදිහටයි. ක්‍රිස්තු පූර්ව 137 වසරේදී රුවන්වැලි මහා සය සම්පූර්ණ වුණා. අද ඔබ මේ සය දෙස බලන විට මතක තබා ගන්න මේ බුදු සසුනට ජීවිතේ කළ මහා පුදයකි. මම මැරෙන්නේ නැහැ. මම රුවන්වැලි සය ඇතුලේ සදහටම ඉන්නවා. සාදු සාදු සාදු.